කොහොමද ඉතින් ඔයාලට ඇත්තටම මට මේක මේ දැන් ආපු අදහසක් හරිද මේ මං හිතන් ඉන්නේ මේ ඇත්තටම මම දැන් ගෙදර ඉඳලා මාර විදිහට මහත් වෙලා ඉන්නේ මේ මොකද ගෙදර ඉන්නකොට දකින්න දේවල් කන්න හිතෙනවා මම දැන් මේ ඇත්තටම මට මේ දැන් තමයි මේ අදහස ආවේ දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියලා අදහසක් ආවා ඒ නිසා මම මාසයක් ඇතුළත කෙට්ටු වෙනවා කියලා මම තීරණයක් ගත්තා. මට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකට මම මොනවද කරන්නේ අද ඉඳන් මම ඒකට දැන් පොඩි ප්ලෑන් එකක් හදා ගන්නවා. ඉතින් කෙට්ටු වෙන්න ආසාවෙන් ඉන්න අය මාත් එක්ක එකතු වෙලා අපි බලමු අපිට මාසෙන් කෙට්ටු වෙන්න පුළුවන් වේද කියලා. අඩුතරමේ කිලෝ 5ක් 6ක්වත් අඩු කරගන්න. ඇත්තටම ගෙදර ඉන්නකොට ගොඩක් මහත් වෙනවා. නිකන් හැමදේම කන්න හිතෙනවනේ ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඇත්තටම මම කරන දේවල් වලින් කෙට්ටු වෙනවද කියලා බලන්න නම් මුලින්ම දැන් මගේ බර ගිරා ගන්න ඕන. හරිද? මුලින්ම මං ඉන්න ගාන බලන්න ඕනේ. ඊට පස්සේ දවස් 30කට පස්සේ වෙනස බලන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම චැලෙන්ජ් එකක් කිව්වට හරි කරන්න බැරි දෙයක් නෑ. ඉතින් අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කට පාලනය කරගෙන ඉන්න එක තමයි ලොකුම අමාරුම වැඩේ. ඒක පාලනය කරගත්තොත් ඉතින් කෙට්ටු වෙන එක අමාරු දෙයක් නෙවෙයි. මට නම් හැබැයි කට පාලනය කරගෙන ඉන්න බෑ. ඒක බැරි එක තමයි තියෙන එකම අවුල. ඇත්තටම දැන් මම මාර මහත් වෙලා මට ඒක දැන් ඔළුවට වද දෙනවා මම මහත් වෙලා කියලා. ඒ වුණාට කන්නේ නැතුව ඉන්නත් හිතෙන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ. හරි. ඉතින් එහෙනම් අපි දවස් 30 චැලෙන්ජ් එක බලමුද? මට කෙට්ටු වෙන්න පුළුවන් වුණොත් එහෙම ඔයාලටත් ඒක මොටිවේෂන් එකක් වෙයි කියලා මම හිතනවා. අනික vlog එකක් ගොඩ දවසකින් ගෙනාවෙත් නෑනේ මම. ඉතින් අපි මේ කෙට්ටු වෙන vlog එක බලමු. දවස් 30ක් ඇතුළත මට කෙට්ටු වෙන්න පුළුවන් වේවිද කියලා පොඩි ප්ලෑන් එකක් ගහන්න ඕන. මාත් එක්ක ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්න. හරිද? දැන් කෙට්ටු වෙන්න ප්ලෑන් කරන්න කලින් මට ලොකු කතාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. හරිද? මෙන්න මේකයි කතාව. ඇත්තටම නෑ මට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තියෙන හින්දා මට මේක කියන්න හිතුනේ. ඕක විදි කරන්න බැරි. මෙහෙමයි හරිද? මට කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා මම මහතයි ගොඩක් දේවල් කියලා දෙනවා බැර නෑ ඒවා කියන්න ඕනේ නෑ. මට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා මගේ ඇඟේ මහත ගැන. ඉතින් ඇත්තටම මං හිතලා කරන දෙයක් නෙවෙයිනේ. ඒක ඉතින් මට ඒක නවත්තන්න බෑ. ඒක එක එකනා එක විදිහ මේ ඉතින් මට අනික තමයි මට මේ කමන්නේ ඉතින් මිනිස්සු කැමැත්තනේ මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න තියෙන එක කමන්නේ. ඒක මං වැඩි ගණන් ගන්නෑ. හරිද? මේකයි මට කියන්න ඕන වෙච්ච කතාව. කෙට්ටුවේ ඒ කියන්නේ අපේ පවුලේ අපේ තාත්තගේ පවුලේ ඔක්කොම කට්ටිය මහතයි. හරි එතකොට මම විතරක් කෙට්ටුවට ඉන්න විදිහක් නෑ. ඒක පරම්පරාවේ මුළු හැමෝම මහතයි. ඒ කියන්නේ අපි ඔක්කොම චුට්ටක් ආපු ගමන් මහත් වෙන අය. එහෙම මට හිතෙන්නේ එහෙම අය අත්විඳලා ඇති අපිට ඒ කියන්නේ අනිත් අය කන ගානට කෑවත් අපි ඉක්මනට මහත් වෙනවා. හරිද? මොහලකට දැන් මහත් අය ගොඩාක් කනවා කියලා හිතුවට ඒක නෙවෙයි. ඒක මට හිතෙන්නේ එක දැන් සමහර කෙට්ටු අය ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ඒ වගේ දැන් අපේ පවුලේ මුළු ඔක්කොම මහතම මහතයි. මම විතරයි මේ විදියට හරි කෙට්ටු වලින් මම විතරයි මට වඩා තඩිම තඩි අය තමයි ඉන්නේ. හරිද? ඉතින් අම්මලාගේ පවුලේ අය කෙට්ටුයි තාත්තලාගේ පවුලේ අය ගොඩක් මහතයි. ඉතින් අය තමයි මම කෑවෙන තුනම ඉක්මනට කෙට්ටු වෙනවා. හරිද? ඩයට් කරලා එක්සර්සයිස් කරාම මම ඉක්මනට කෙට්ටු වෙනවා. ගානට කාගෙන එහෙම නෝමල් කාලා එහෙම හිටියත් ඉක්මනින් මහත් වෙනවා. කෑම දැක්කත් මහත් වෙනවා. ඒක මාර වැඩක්. ඒක අනේ මොනවා කරන්නද ඉතින්. ඉතින් දැන් මම හදන ගමන් ඉන්නේ මගේ ටයිම් ටේබල් එක. හරිද? ඒක ටයිම් ටේබල් එකක් කිව්වට මම මේකේ මම මොකද කරන්නේ මේ මාසෙට කියලා තමයි ලියන්නේ. මම දැම්ම මේකට පැය දෙකක් එක්සර්සයිස් කරනවා අනිවාර්යෙන් කියලා. ඊට පස්සේ අනිවාර්යෙන් කෙට්ටු වෙන්න නම් අනිවාර්යෙන්ම සීනි, පිටි, තෙල් කණ එක නවත්තන්න ඕන.
මම වැඩිපුරම හරි ආසයි පැණි රස කන්න. ඒකත් බලපානවා කොහොමත් මහත් වෙන්න මම හරි ආසයි පැණි රස කන්න. මට පැණි රස කන්න නැතුව ඉන්න බෑ අප්පා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. ඒකත් දානවා මේකට. මම සීනි පිටි තෙල් මොනවත් ආයේ කන්නේ නැහැ. හරිද? දාන්න. දැන් මම මගේ කාලසටහන හදාගෙන ඉවරයි. හරිද? මේකේ මහ දෙයක් නැහැ. හැබැයි මේක මහ දෙයක් නැතුණාට මේක කරන්න හරි අමාරුයි. හරිද? පැය දෙකක් එක්සර්සයිස් කරන්න ඕන හැමදාම. සීනි තෙල් පිටි මොනවත් කන්න බෑ මේ මාසෙ ඇතුළත. ඊට පස්සේ මම දැක්කා මම ඔයාලත් YouTube එකේ බලන්න කෙට්ටු වෙන අය දාලා තියෙන වීඩියෝ මම දැන් ඒක බැලුවා. ඊට පස්සේ ඒකේ තියෙන water diet method කියලා එකක් මම දැන් ඒක try කරන්න තමයි හදන්නේ. හරිද? ඒකට අර වතුර ගොඩක් බිව්වහම මේ බඩගිනි එන එක අඩුයිනේ. ඒක ඔයාලත් බලන්න ඒක සර්ච් කරලා බලන්න. හරිද? ඊට පස්සේ මම ගොඩාක් කිරි 3 වේලටම කිරි බොන කෙනෙක්. කිරිතේ හරි අමාරුයි නවත්තන්න. ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ උනාට දැන් කරන්න දෙයක් නැහැ. මම අද ඉඳන් කිරි තේ සීනි මේ ඔක්කොම නවත්තනවා. මං වෙනුවෙන් ඒ වෙනුවට මම පාවිච්චි කරනවා green tea. හරිද? ඊට පස්සේ මම මෙහෙම කරන්න හිතන් ඉන්නේ. උදෙන්ම පළතුරු ජූස් එකක් බොනවා. ඒකට සීනි දාන්න නැතුව. හරිද? ඊට පස්සේ උදෙන්ම නැගිලා පළතුරු ජූස් එකක් බීලා එක්සර්සයිස් කරන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ දවල්ට මම දවල්ට බත් කනවා. හරිද? දවල්ට බත් කන්න හිතාගෙන ඉන්නේ. දැන් වෙනදට කනවනේ බත් හැඳි කීපයක්. ඉතින් මම මේ පාර කරන්නේ බත් ප්‍රමාණය අඩු කරනවා. එළවලු වැඩිපුර ගන්නවා. මම දවල්ට විතරයි කන්න හිතාගෙන ඉන්නේ බත්. මම ආයේ රැට කන්නේ නැහැ. අමාරුයි තමයි ඒ වුණාට කොහොම හරි කෙට්ටු වෙන්න ඕන. ඉතින් බලමු මාසයක් මේක try කරලා මං හිතනවා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. හිත පාලනය කරගෙන කොහොම හරි මේක කරන්න ඕන අනිවාර්යෙන්ම. දැන් මේක විදිහට කරොත් ඉක්මනට මාසෙන් කෙට්ටු වෙන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් එනම් මුලින්ම අපි බලමු මගේ බර කීයද කියලා. දැන් කිරන්න යන්න. හරිද? එතකොට මම ඔයාලට මේක කාලසටහනට මම මේක දැන් මෙතන බිත්ති අලව ගන්නවා. මේකේ විදිහට හරියට කරොත් කොහොම හරි කෙට්ටු වෙන්න පුළුවන්. මට ගොඩක්ම කරන්න අමාරු අර මම වේල් 3ක් කිරි බොන්න පුරුදු වෙලා ඉන්නවා. උදේට කිරි එකයි, දවල්ට කිරි එකයි, රැට කිරි එකයි. මේ කිරි එකෙන් බඩ එනවා ගොඩක්. මේ කොහොම හරි ඒක නවත්ත ගන්න ඕන. මං කිරි බොන එක දැන් අද ඉඳන් සම්පූර්ණයෙන්ම නවත්තනවා. හිතනකොට අමාරුයි. ඒ වුණාට කමන්නේ. කොහොම හරි මම මේක කරනවා. කරලා තමයි පස්සේ බලන්නේ. එහෙනම් මාත් එක්ක කෙට්ටු වෙන්න ඉන්න කැමති අය යස් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මුලින්ම දැන් බලමු මගේ බර කීයද කියලා. හරිද? ඒකල මම හිතන් ඉන්නේ දිගටම මේක කරගෙන යන්න. නැත්තම් ආයෙ දැන් මේ කෙට්ටු වුණාට පස්සේ දැන් මම මීට මාස දෙකකට කලින් කෙට්ටු වෙලා හිටියේ. මොකද මම උදේ ඉඳන් කන්නේ නැතුව හිටියා. මම වැඩවලට බිසි වෙලා මට අනික මං ගෙදර නෙවෙයි හිටියේ මාස කිහිපය. ඉතින් මම මාසෙන් කෙට්ටුනා කන්නේම නැතුව ඉඳලා. ඉතින් ආයෙ ගෙදරට ආව ගමන් ගෙදර ඉන්න වෙච්ච ගමන් ආයෙම හදුවා. ඉතින් අපි බලමු අද ඉඳන් පටන් ගන්න. හරිද? මේ දන්නේ මේ තියෙන්නේ මම ඔයාලට දෙන්නනේ මං කිව්වනේ මං කෙට්ටුලා හිටියා කියලා මීට මාස දෙකකට විතර කලින්. මං ඒ ෆොටෝ එකක් මේ දැන් දාන්නම්. ඒ කියන්නේ මම කෑවේ නැතුනොත් ඉක්මනටම කෙට්ටු වෙනවා. හරිද? මේ බලන්න මේ ෆොටෝ එකේ මම කෙට්ටුයි. ඒ දවස්වල ඒ දවස්වල මම ෆලෝ කරපු මෙතඩ් එක තමයි මමට කණ්ඩ වෙලාවක් තිබුණේ නැහැ. හරිද? මං ගෙදර හිටියෙත් නැහැ. රැට විතරයි මං කෑවේ. උදේ කිරි එකක් බිව්වා. ඊට පස්සේ දවල්ට කෑවේ නෑ. රැට විතරයි මං කෑවේ. එහෙම කළා තමයි මම ඒ දවස්වල කෙට්ටුනේ. මම මාසෙන් කෙට්ටුනා ඉක්මනටම. දැන් කොහොමද දැන් මේ මං දන්නවා මම දැන් මේකේ විදියට හරියටම මේක අනුගමනය කරොත් අනිවාර්යෙන් මේ පාරත් කෙට්ටු වෙනවා. එහෙනම් ඉතින් මොකද කරන්න ඉතින් මේක අපි කරලා බලමු. දැන් තව දෙයක් මට මේකේ ලියන්න බැරුණා. දැන් මම බලපු වීඩියෝ එකේ කියන විදිහට අපිට එන
අපිට එන බර 30න් බෙදලා ඒ ගානට හරියන්න අපි වතුර බොන්න ඕනේ. කියන්නේ හොඳට වතුර බොන්න ඕනේ කියන එකනේ. අඩුම දවසට වතුර ලීටර් 2.5කට වඩා වැඩිපුර බොන්න ඕනේ. හරිද? ඒකත් අපි ලියාගන්න මේකේ. ලියනවා විතර නෙවෙයි අනිවාර්යෙන්ම මම මේක කරනවා. හරිද? ලීටර් 2.5කට වඩා වැඩිපුර වතුර බොන්න ඕන. මම දැන් මේකේ ෆොටෝ එකකුත් ඔයාලට දාන්නම්. හරිද? එතකොට ඔයාලත් මේක පිටියේ අලවගෙන මේකේ විදිහට වැඩ ටික වෙන්න ඕන. හරිද? දැන් මගේ බර කිරා ගන්න තමයි හදන්නේ. දැන් හරියටම බලමු කිලෝ කීයක් අඩු කරගන්න පුළුවන් වේද කියලා. 66ක් තියෙනවා. බර 66යි. ඉතින් දැන් මං කරන ස්ටෙප් ටික ඔක්කොම ඔයාලට දැන් කියලා දීලා තියෙන්නේ. ඉතින් බලමු මාසයක් ඇතුළත කෙට්ටු වෙන්න පුළුවන් වෙයිද කියලා. අනිවාර්යෙන් පුළුවන් කියලා මං හිතනවා. එහෙනම් අදට vlog එක නවත්තන්නම්. ඊළඟට කෙට්ටු වෙලාම අපි හම්බෙමු ආයෙම. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. හැමෝටම සුබම සුබ දවසක්.